මම දිල්කි හංසිකා හෙලෝ ලේඩිස් YouTube channel එකට අලව සාදරයෙන් පිළිගන්නවා. My room tour segment එකේ අද මගේ room එක පෙන්වන්නයි යන්නේ. මේ තියෙන මගේ bed එක. මම මෙතන තමයි වැඩිපුරම වෙලාවක් කාලය ගත කරන්නේ. ඉන්න පාඩේ තව දෙයක් පෙන්වන්න. මේ තියෙන මම කැමතිම මගේ photo frame එක. මේක මගේ 21st birthday එකට මගේ හොඳම යාළුවෙක් තමයි දුන්නේ. මෙන්න මෙයා තමයි මම ෂූටින් යනකොට හරියටම පාන්දරට මාව ඇහැරවන්නේ. මේ හැම වෙලාවෙම මම මෙතනම තමයි තියලා තියන්නේ. තව දේවල් ටිකක් ඔයාලට පෙන්නන්න. මේ ෆොටෝ ෆ්‍රේම් එකත් මට වැදගත්. මොකද මේකත් මට 21st birthday එකේ මගේ හොඳම යාළුවෙක් තමයි මේකත් දුන්නේ. ඒ වගේම තව ෆොටෝ ෆ්‍රේම් එකක් තියෙනවා ඉතින්. එයා ඉතින් මට ගොඩක් ස්පෙෂල් කෙනෙක්. මට ඉතින් මෙයා දැන් ගොඩක් දුර ඉන්නේ. ඉතින් මං මෙතනම තියලා තිනවා මොකද මං හැමදාම එයාව දකින්න ආස නිසා. ඒ වගේම මේක මගේ වෝටර් බොටල් එක. මේක ෂූටින් අරන් යනකොට මම මේකෙන් වතුර එකක්ම අරගෙන යනවා. මගේ ඇඳ ළඟම තියලා තියන්නේ මම මට ඒක ලේසියිනේ. හැම වෙලාවෙම මට වතුර බොන්න ඕනේ. ඔයාලා බලනවා ඇති දැක්ක ගමන් මගේ රූම් එකේ හරිම සිම්පල් නේද කියලා. ඉතින් මං කැමති නෑ වැඩි බඩු ගොඩක් පුරවගෙන ඉන්න. එතකොට මට එපා වෙනවා. ඉතින් මට අවශ්‍යම පොඩි පොඩි දේවල් ටික තමයි මේ තියන්නේ. මේ තියෙන්නේ මට ස්පෙෂල් කෙනෙක් දුන්න පොඩි gift එකක්. මම මේ හරිම cute නේ. නිසා ඉතින් මම මේක තියාගෙන ඉන්නවා මම ආසයි බලන්න. ඊට පස්සේ මේ ෆොටෝ ෆ්‍රේම් එක නම් මගේ රූම් එකට මම ඔයාලට පෙන්නපු දෙක තුනත් එක්ක මේක විතරයි තියෙන්නේ. මේ ඔක්කොම මට ඇත්තටම හම්බුන gift. මේකත් මගේ යාළුවෙක් මගේ බර්ත්ඩේ එකට දුන්න gift එකක්. තව ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ මගේ කැප් එක. මේක මම යන තැන ජිම් එකට හැම තැනටම මම මේක දාගෙන තමයි යන්නේ. මේක දැම්ම මම ලස්සනයි කියලා මම හිතනවා ඉතින්. බලමු. මේ තියෙන්නේ මට පොඩි පිස්සුවක් තියෙනවා. මම නිතරම මගේ බෑග් කවර්ස් චේන්ජ් කරනවා. මගේ ෆෝන් එකට මට හිතෙන ලාවට මම චේන්ජ් කරනවා. මේ තියෙන එකක්. තව එකක්. මේකත් මට අපේ එක්කෙනෙක් මට අපේ පොඩි gift එකක්. මේක රට එකක්. ඉතින් මම මේකට තාසක් මේකත් හරිම cute. මම cute items වලට හරිම ආසයි. මේ මගේ wash bag එක. ඒක ඇතුළ open කරාම පිස්සු හැදෙනවා. එක බඩු ගොඩක් තියෙනවා. ඔය පොඩි ඒවා. මේක ඉතින් මම ඔය චූටි clips වගේ දේවල් තමයි දාලා තියෙන්නේ. පොඩි මං දාන පොඩි ring එකක්. ඒ වගේ පොඩි ඒවා shoot කරලා අරන් යන්න ලෑස්තිනේ. ඒ නිසා මේක මම වැඩිපුරම පාවිච්චි කරන ලිප්ස්ටික් එක. මේක මම යන ඕන වෙලාවක මේක ගාගෙන තමයි යන්නේ. මට ලස්සනට තියෙනවා. තව තියෙනවා. මේකත් පොඩි ඒකත් මට හම්බුන පොඩි gift එක. ඔක්කොම බැලුවොත් මට තියෙන gift. මේක මගේ මං හැම තැනටම අරන් යන මගේ බෑග් එක. මේක මං යන ඕනෙන් තැනකට තව බෑග්ස් තියෙනවා. උනට මම මේක තමයි වැඩිපුරම අරගෙන යන්නේ. යන තැනට මේක තමයි මට ලේසියිනේ. මේක තමයි ඉතින් මගේ පර්ස් එක. මගේ chargers ඒ ටික තමයි මම ඉතින් වැඩිපුර තියෙන්නේ. මිලියන් තියලා. තව පොඩි දෙයක් තියෙනවා. ඒක පෙන්වන්න ලැජ්ජයි වගේ. මෙන්න මේක වගේ gift box එක. මේක ස්පෙෂල් gift box එකක් කිව්වොත් හරි. මේකේ මොකද හැමදේම තියෙනවා. මේක මගේ ජීවිතයේ ස්පෙෂල්ම කෙනා මට දීපු වටිනා කියන දේවල් කිව්වොත් එහෙම නෙමෙයි. අර පොඩි දේවල් දෙනවනේ. මේක මම ආසාවට මේ ඔන්ලයින් පේජ් එකකින් ඕඩර් කරගත්තේ. මම ආසයි මේ ඔය කොහේ හරි පාන්දරම යනකොට මම දානවා. ඒක හොඳයිනේ සීතලටත් එක්ක. ලස්සනයි.
එහෙම මේ මේක ඔය මං සයිඩ් බෑග් එකට වගේ දාගෙන යනවා මොකද අර බොටල් එක ලොකු වැඩි නිසා ළඟ කොහේ හරි යනකොට මම මේක තමයි අරන් යන්නේ. මේක වතුර පොඩ්ඩක් විතර දාගෙන යනවා. මොකද මම හැම වෙලාවෙම වතුර බොන ඕන නිසා. මේ තියෙන්නේ මං යූස් කරන නයිට් ක්‍රීම් එක සබා සිලෝන් එකේ මෙන්න හරිය සුවඳයි. මේක ඒකට ගොඩක් ආසයි. මේක තමයි මගේ ස්කින් එක බලාගන්නේ. සබා සිලෝන් නැචරල් බ්‍රයිට්නින් ඩේ ක්‍රීම් එක. මේක නම් මට ඇත්තටම නැතුවම බෑ වගේ. දැන් තව තියෙන්නේ මේ ටික තමයි ඉතින් මේ මෙතන තියෙන්නේ. ඊට පස්සේ මම යනවා මගේ කබඩ් එක පෙන්නන්න. මේ තියෙන්නේ මගේ මං ආසම වැඩිපුරම පාවිච්චි කරන මගේ ෆ්‍රොක් ටික. තියෙන්නේ මම නිතරම පාවිච්චි කරනවා. මට මේ වැඩිපුරම මට මේවා අපේ අයියා එවපුවා. ලස්සන ෆ්‍රොක්ස් ටිකක් තියෙනවා ඉතින්. වැඩිපුරම අන්තිම ටික විතරයි මම මේ ටිකේ තියලා තියෙන අනිත් ඒවා ඔක්කොම යට නවලා තියෙනවා. මේ යට තියෙන ඔක්කොම මම ගෙදරට අනින ඇඳුම්. මේ උඩ තියෙන මම වැඩිපුරම පාවිච්චි කරන ඇඳුම් ටික. මේ තියෙන්නේ මගේ ෆ්‍රොක්ස් එදිනෙදා මම පාවිච්චි කරන. මේ ඔක්කොම මැටීරියල්ස් මාර්ම ලස්සනයි. මම හරිම ආසයි ඒවට. මම තමයි මගේ කබඩ් එක. මේකේ තියෙන ඉතින් වැඩිපුරම සාරීස් ඔය වෙඩින්ස් වලට යන සාරීස් අම්මගේවත් මෙතන උඩ ටිකක් තියෙනවා. ඉතින් මේ ටිකේ තියෙන මම නිතරම අඳින ඔය ක්‍රොප් টොප් ඒ දේවල්. යට තියෙන්නේ ඔය ටවල් ඒ වගේ දේවල් ටිකක්. ලාච්චුවේ නම් එහෙම ස්පෙෂල් නෑ. ඒකෙත් පොඩි ජුවලරීස් වගේ දේවල්. ඔය මගේ ජුවලරීස් වගේ දේවල් තමයි මම මේක දාලා තින්නේ. ඒවා ගොඩක් මම ගන්නෙත් නෑ එළියට. ඒවා තමයි තියෙන්නේ. මොකද මම කැමති නෑ කාමරේ ගොඩක් බඩු හැම වෙලාවෙම හැමතැනම තියෙනවා. මම කැමති චුට්ටක් සිම්පල් මට නිදහසේ ඉන්න පුළුවන් විදිහට තියෙනවා. මම හිතනවා අද ඔයාලා මගේ මුළු කාමරේම බලා ගන්න ඇත්තේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන්ම Hello Ladies YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අද දවස් වැඩසටහන ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, like කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.